ඕන කරන පොඩි බඩු ටිකක් ගන්න ටවුන් එකට යන ගමන් මේ ඉතින් ඒ යන අතරේ කඩපේලිය ඇවිදගෙන යනකොට මට මේ කෑගල්ල ටවුන් එකේ ලස්සන මල්පැල සේල් එකක් හම්බ වුණා. ඒක මං ඉතින් බලන්න ගියා. මං කොහොමත් මල්පැල සේල් බලන්න යනවාමයි. ඉතින් ඒ ගිහින් මං දැකපු මම වීඩියෝ කරගත්තු මල් ටිකක් ඔයාලට පෙන්නන්න තමයි මං අද මේ බ්ලොග් එක අරන් ආවේ. බලන්නකෝ මම මේ මල්පැල සේල් එකට ගොඩක් ආස කළේ. මේකේ තිබුණෙම මල් පිපෙන වර්ග. ඇග්ලොනිමා වර්ග, ක්‍රිස්මස් වර්ග ඒවත් තිබුණා. ඊට අමතරව ගොඩාක්ම තිබුණේ මල් පිපෙන වර්ග. ඉතින් මම ගොඩාක් හිටවන්න ආසත් මල් පිපෙන වර්ග තියෙන මල් ಜಾති තමයි. ඒක නිසා ඉතින් බලන්නකෝ මේ වින්කා මල් මම මේවෙන් කීපයක් මම මිලදීත් ගත්තා. මම ඉතින් ඔයාලට ඒවා පස්සේ පෙන්නන්නම්කෝ. මේ බලන්නකෝ මේක චූටි ඉඩක තියෙන පොඩි මල්පැල සේල් එකක්. මේ මල්පැල සේල් එකේ මේ මිස් කිව්වා. ඉතින් ඒගොල්ලන්ගේ මේ මල්පැල සේල් කීපයක් කෑගල ටවුන් එකේ තියෙනවා කියලා. එකක් බෞද්ධාලෝක මේ සම්මේලන ශාලාව ගාව. මේක තිබුණේ ටවුන් එක මැද්දෙම චූටි කඩපේලියක පොඩි ඉඩක් තිබුණේ. මං ඉතින් හරි අමාරුවෙන් මේවා ටික වීඩියෝ කරගත්තේ. මොකද පැල ගන්න එනවා කට්ටිය. ඉතින් ඒගොල්ලන්ටත් කරදරයක් නොවන විදිහට මං හිමීට මේ එයාගෙන් අහලා තමයි මම මේ වීඩියෝ ටික ගත්තේ. බලන්නකෝ චූටි ඉඩක තියෙන මල් පැල ගොඩ. මේ හැම වර්ගයක්ම ඔයාලට පේනවා ඇති මල් පිපෙන වර්ග. මේ දහස් වර්ග, ඊළඟට සමාන් පිච්ච, ඊළඟට පොකුරු අටපෙතියා වර්ග, හයිබ්‍රිඩ් වර්ග. ඉතින් ඒ වගේම මේ තව වර්ග ගොඩාක් මේ බලන් යන්නකෝ. හැම එකම මල් තියෙනවා, මල් පිපිලා තියෙනවා. ඊට පස්සේ මේ බෝගන්විලා වර්ග තියෙනවා. ඊළඟට බලමු. මේ වර්ගත් තිබුණා. ඉතින් මෙතන මේ වර්ග හරීම ගොඩක් ගණන් අඩුයි. මම ඒකයි මේ සේල් එක දැකපු විශේෂත්වය. ඉතින් මේ කිව්වේ බොත්තම් කපුරු. මේවට කිව්වේ මේ මම නම් ඒවෙන් පැල ගත්තේ නෑ. ඊළඟට මේ සීනියාස් වර්ග, ඊළඟට මේ වර්ග ගොඩක් මේ වතු සුද්ධ ඒවා ගොඩක් හයිබ්‍රිඩ් වර්ග. ඒ වගේම එළවලු පැල තිබුණා, මිරිස් පැල, බටු පැල, ඒ වගේම බිගෝනියාස් වර්ග, ඒ වගේම ඇග්ලොනිමා වර්ගත් කීපයයි තිබුණේ. මල් පිපෙන්නේ නැති වර්ගවලට ඒවා විතරයි තිබුණේ. ඒ වගේම බාබන්ඩේසියා තිබුණා, ජර්බරාස් තිබුණා. ඉතින් ඒ හැම එකම පැල තිබුණා. ඒ අතරේ බලන්න යන්නකෝ. මම ඉතින් වේගෙන් ඉක්මනට මේ ටික වීඩියෝ කරගත්තා. ඔයාලට පැහැදිලිද දන්නෙත් නෑ. කතුරු රුංග පැලත් ඒ අතර තිබුණා, මිරිස් පැල, ඊට පස්සේ වතු සුද්ධ පැල, මේ තියෙන මිරිස් පැල, කොච්චි පැල තිබුණා. අර ගොඩාක් සැර කොච්චි පැල මම ඒවා ගත්තා කීපයක්. ඉතින් මේ වෙලාවේ තද අවුව වෙලාවේ මේ පැල ගොඩාක් මැලවිලා තිබුණේ අවුවට. ඉතින් ඒගොල්ලෝ මේවට වතුර දානවා මේ වෙලාවේ. ටික ටික වතුර දානවා, නැත්තම් මේවා ගොඩාක් මැලවිලා යනවා. ඉතින් සේල් එක පැල ටිකක් අරගෙන ඔන්න මම ගෙදර ආවා. මෙන්න බං ගත්තු පැල ටික 10 පැල ගත්තා. ඒ වගේම වින්කා පැල, ඊළඟට මිරිස් පැල ටිකකුයි, ඊළඟට මෙන්න මේ කුරු ඇක්ටේරියා පැලෙයි. ඒ වගේම මගේ කතුරු රුංග ගහක් දැන් මැරිලා. ඒක නිසා කතුරු රුංග පැලේකුත් ගත්තා. බලන්නකෝ. මේ පැල හරිම නිරෝගී පැල. ලොකු ගානකුත් නෑ. රුපියල් 100යි 150යි හැම පැලයක්ම. ගොඩාක් පැල රුපියල් 100යි. ඉතින් මම මේගොල්ලන්ගේ පස් මාධ්‍ය ඒවට දාන පොහොර වර්ග එහෙමත් අහගත්තා. ඉතින් ඒ අනුව මම මේ පැල ටික හදන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. පැල ටික හදද්දිත් මම වීඩියෝ එකක් ගන්නම්කෝ. ඉතින් අද හෙටම නම් මට හිටවන්න වෙලාවක් නෑ. වෙලාවක් ලැබුණු සැනින් මම මේ ටික හිටව ගන්න තමයි හිතන් ඉන්නේ. මල් පෝච්චි ටිකක් ගෙනල්ලා. ඉතින් බලන්නකෝ මේ දවස් එකේ මේක මේ හයිබ්‍රිඩ් වර්ගයක්. මල් ගොඩක් තිබුණා. හැබැයි මම බයිසිකලේ අරන් එනකොට මේ මල් දෙක නිකන් පැත්තකට කැඩිලා ගිහින් තිබුණේ. ඒ වුණාට ඉතින් මං මේ කොහොම හරි හදාගන්න තමයි හිතාගෙන ඉන්නේ.
ඉතින් බලමු අපි. මේ මල් වලට ඉතින් අපි කවුරුත් ආසයිනේ. මල් සේල් එකක් දැක්කොත් අපි කවුරුත් යනවා. ඉතින් ඔයාලා කෑගල්ල පැත්තේ කෙනෙක් නම් මේ දවස්වල මේ අවුරුදු දවස්වල ඒ සේල් එක දවස් ගානෙම තියෙනවා. දැන් කීපයක තියෙනවා. ඔයාට කොහෙත් කොයි ටවුන් එකේ කොතන ඇවිද්දත් මේ සේල් එක බලා ගන්න පුළුවන්. ඒ හැමතැනම තියෙන එකම වර්ගයේ පැල, එකම කට්ටියකගේ පැල තියෙන්නේ. මේ ගම් කෑගල්ල හරියෙම මල් පැල කරන කණ්ඩායමක් ඒගොල්ලෝ. ඉතින් මේ ඒගොල්ලෝ හරිම හොඳයි, මට වීඩියෝ කරගන්නත් ඉඩ දුන්නා. ඉතින් කිසි ගැටලුවක් ඇති වුණෙත් නැහැ. ඉතින් මම මිංචි පැල ගත්තා. මම ආසාවට ගත්තේ, ඉතින් හිටව ගන්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැ. ඒක ගොඩක් ඉතින් හොඳ සරුවට තිබුණා ඒ පැල ටික. ඒක නිසාම මම මිංචි පැල ටිකකුත් ගත්තා. ඉතින් බලමු අපි මේ පැල ටික මටත් ලොකු කරගන්න පුළුවන් වෙයිද කියලා මගේ හිතේ හැටියට. කතුරුරුඟ පැලේ නම් චුට්ටක් මේ එක කොලයක් පණුව කාලා වගේ තියෙනවා. ඒ අතරේ ඉතින් අනිත් පැල ටිකත් ගෙනල්ලා මම වතුර ටිකක් එහෙම දාලා ලස්සනට තියාගත්තා. ඉතින් බලමු අපි මම මල් පැල ටික හිටවනකොට අනිවාර්යයෙන්ම ඔයාලට වීඩියෝ එකක් ගන්නවා. ඔයාලට බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක නැරඹුවට.